මේ ආරංචිය ඊශ්‍රායලයේ රැකියාවකට යන්න හිටපු ඔයාටයි. ඊශ්‍රායලය හා ඉරානය අතර වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බැව් ඊශ්‍රායලයේ පිහිටි ජනගහන හා සංක්‍රමණ අධිකාරිය දන්වා ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව මෙම තත්ත්වයේ යටතේ ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලංකකීන් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බැව් ඊශ්‍රායල් රැකියා සඳහා තෝරා ගනු ලැබූ සියලුම රැකියා අපේක්ෂිතයින් වෙත දන්වා සිටින බවයි එම නිවේදනයේ සඳහන්. එමෙන්ම මේ වන විට ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිට නැවත ඊශ්‍රායලයේ වෙත රැකියාව සඳහා යෑමට අපේක්ෂාවෙන් මෙරටට පැමිණ සිටින ශ්‍රී ලංකකයින් හටද මෙය අදාළ බවත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 39 වැනි පළවෙනි වගන්තිය ප්‍රකාරව ඊශ්‍රායල් රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය එම කාර්යාංශයේ විසින් නැවත දැනුම් දෙනතුරු සිදු නොකරන ලබන අතර ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු කිරීම එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ දැනුම් දීම මත ඉදිරියේදී සිදු කරනු ලබන බැව්ද වැඩි දුරටත් එම නිවේදනයේ සඳහන්.